අද යාළුවනේ මම ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ Bear brand. ඒ කියන්නේ Seacon green coolant එක ගැන. ඉතින් මේ green coolant එක සාමාන්‍යයෙන් ඔයගලන්ට කියන්නේ green coolant requirement එකක් තියෙන වාහන ගොඩකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ coolant එකේ තියෙන විශේෂත්වය තමයි අපි නම් සාමාන්‍යයෙන් මේක පාවිච්චි කරන්නේ 1:3 අනුපාතය. ඒතර 1:3 අනුපාතය කියන්නේ මොකක්ද? 1:3 අනුපාතය කියලා කියන්නේ මේ coolant 1 ලීටර් එකකට distilled water එම නැත්නම් battery water ලීටර් සාමාන්‍යයෙන් 3ක් යූස් කරන්න පුළුවන් කියන එක. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක තමයි අපි නම් යූස් කරන්නේ. මේ බ්‍රෑන්ඩ් එක ගොඩක් quality බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේකේ ඉතින් මම විශේෂයෙන් කියන්න ඕන කාරණාව තියෙන ඔයගලන්ට බලන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් year round anti freeze agent එකක් විදිහට මේක winter එකකට එහෙම නැත්නම් අනිත් දෙයකට උනත් use කරන්න පුළුවන් ethyl glycol compound එකත් එක්ක ගොඩක් durable additive package එකක් එක්ක තමයි මේ coolant එක එන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් leaking වලින් මේවා කරාට පස්සේ පරණ coolant එක අයින් කරලා ඉවර වෙලා සාමාන්‍යයෙන් මෙන්න මේ coolant එකත් එක්ක distilled water ඇඩ් කරන්න පුළුවන් කියලා කියනවා ඒ coolant එක සෙට් කරගන්න අවශ්‍ය වෙන විදිහට. එතකොට සාමාන්‍යයෙන් සාමාන්‍ය මෙතන මේගොල්ලෝ කියන්නේ සෙල්සියස් අංශක 5ට හරි ඊට අමතරව ඊට අඩු ටෙම්පරේචර් එකකින් මේක තියාගන්න කියලා. concentration between 30 to 60. ඒ කියන්නේ මේ coolant එකේ 130ක් හෝ 160ක්. අපි නම් සාමාන්‍යයෙන් පුරුදු විදිහට මේ අර මම කිව්වා වගේ 1:3 අනුපාතය තමයි ගන්නෙ. මේ විදිහට ඉතින් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ ලික්විඩ් එක මේ සාමාන්‍යයෙන් බොන්න හොඳ නැහැ. වතුරට එහෙම දාන්න හොඳ නැහැ. ඊට අමතරව චූටි ළමයින්ට දාන්න එපා. ඊට අමතරව මේ ඕගොල්ලන්ට මේ යටින් දකින්න පුළුවන් මේකේ මික්ස්චර් එක. ඒ කියන්නේ කූලන්ට් මික්ස්චර් එක දාලා තියෙනවා. ඒ කියන්නේ 130ක් ඕගොල්ලෝ වතුරත් එක්ක මික්ස් වෙන විදිහට කියන්නේ මේකත් එක්ක 70%. කියන්නේ මේ වගේ 70%ක් විදිහට දැම්මොත් මේක රින 16 වෙනකන් ටෙම්පරේචර් එක perform කරනවා. ඊට පස්සේ ඒ විදිහට ඒ ටෙම්පරේචර්ස් වලට ඒ කියන්නේ මේ කූලන්ට් එකේ මික්ස්චර් එක කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව මෙන්න මේකේ දක්වලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් තමයි මේ කූලන්ට් එක තියෙන්නේ. ඉතින් අපේ ගෙදර තියෙන ටවුන් ඒස් වෑන් එකට මේක යූස් කරනවා. ඉතින් ටවුන් ඒස් වගේම ඔයගොල්ලෝ දකින්න පුළුවන් පරණ රේඩියේටර් තියෙන වාහන ගොඩකට මේ ග්‍රීන් කූලන්ට් එක යූස් කරනවා. ඉතින් මේ කූලන්ට් එක යූස් කරන්න පුළුවන්. ඉතින් මේක ගැන තමයි අද දවසේදී මම පුංචි වීඩියෝ එක ඔයගලන්ට ගෙනාවේ.